කුස්සිය කෑම්වලට වහන කූම්බි වදේනුයි රෑට නිදාගන්න දෙන්න ඇති මදුරු වදේනුයි ඔයාල හෙම්බත් වෙලා දින්නේ. කඩින් ගන්න කොයිල් සහ ස්ප්‍රේ වර්ගවල තියෙන රසායනික ද්‍රව්‍ය අපේ පෙනහළුවලටත් කුඩා දරුවන්ටත් ගොඩක් අහිත කරයි. අද ඊසි ලෙසි YouTube නාලිකාව තුළින් මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර කුස්සියේ තියෙන සරල දේවල් තුනක් පාවිච්චි කරලා මුළු ගෙදරම ඉන්න කෘමීන් පන්ලා දාන හරිම සුවඳවත් මැජික් තියරයක් විනාඩියෙන් හදාගන්න ආකාරයයි. මේ මැජික් තියරය හදාගන්න අපිට ඕන වෙන්නේ මෙන්න මේ දේවල් ටික විතරයි. සුදු විනාකිරි කෝප්ප භාගයක්, වතුර කෝප්ප භාගයක්, කරාබුනේටි 10ක් 15ක් විතර, දෙහි බින්දු කිහිපයක් හෝ දෙහිලෙලි කිහිපයක් හා ස්ප්‍රේ බෝතලයක්. මුලින්ම වතුර සහ විනාකිරි ටික එකට කවලම් කරගන්න. ඊට පස්සේ ඒකට කරාබුනේටි ටිකක් එකතු කරන්න. කරාබුනේටි වල තියෙන සැර සුවඳට කෘමීන් කොහොමත් කැමති නැහැ. අවසානයේට දෙහි බින්දු කිහිපයක් එකතු කරන්න. දැන් මේ දියරය ස්ප්‍රේ බෝතලයකට දාලා විනාඩි 10ක් විතර තියන්න. අර කරාබුනේටි සාරය වතුරට උරා ගන්නකම්. දැන් ඔයාලට පුළුවන් මේ දියරය කූඹි ගැවසෙන තැන් වලට සහ ජනෙල් උළු අහු වලට සහ කැරපොත්තන් ඉන්න තැන් වලට ස්ප්‍රේ කරන්න. විශේෂයෙන් කෑම මේසයේ පිස දාන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය නැති නිසා බය වෙන දෙයක් නැහැ. මේකේ තියෙන දෙහි සුවඳ නිසා මුළු ගෙදරම අමුතු ප්‍රබෝධයක් ලැබෙනවා. බලන්න හරිම ලේසි නේද? සල්ලිත් ඉතුරුයි, සෞඛ්‍යයටත් හොඳයි. මේක අදම කරලා බලලා ප්‍රතිඵල පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ හැමෝටම වැදගත් ලේසි දේවල් දැනගන්න ඊසි ලේසි අපගේ YouTube නාලිකාව අදම subscribe කරන්න. වීඩියෝ එක යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. මතක ඇතුව bell icon එක all දාලා තියාගන්න. ඊසි ලේසි ජීවිතයට ලේසි පාඩමක්.